Hello everyone, welcome back to Hello Shia YouTube channel. කොහොමද ඔයාලට? අද අපි යන්න හදන්නේ ෆැමිලි එකේ අය යන්න ආසම තැනකට. අපි මේ යන්නේ අනුරාධපුරේ. සුදුමැණික නම් ෆස්ට් ටයිම් තමයි අනුරාධපුරේ යන්නේ. යන අතරමඟ සීතාත්තා එක ගත්ත ෆොටෝ එකක්. පාකින් එකේදීම ෆැමිලි ෆොටෝ එකකුත් ගත්තා. අපි හවස් වරුවක තමයි යන්න තීරණය කරේ. මොකද සුදුමැණිකට දවල්ට ගොඩක් රස්නේ නිසා අපහසුයිනේ. ඉතින් අපි හවස් වරුවක තමයි ගියේ. මුලින්ම අපි ගියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න. ඉතින් එතනට ගියාම දැනෙන නිස්කලංක බව වචන වලින් කියන්න බැරි තරම්. ඉතින් අපිට හැමදේම වීඩියෝ කරගන්න වෙලාවක් තිබුණේ නැහැ දුවත් එක්ක. ඒත් කොහොම හරි චෝටි වීඩියෝ ක්ලිප් එකකුයි ෆොටෝ ටිකකුයි නම් ගත්තා. ඒ අතරේ අපේ සුදුමැණිකට යාළුවෝ වගේක් හම්බෙලා. කුරුල්ලා ටිකක් දැකලා ඒ දිහා හරිම ආසාවෙන් තමයි බලාගෙන හිටියේ. ඒ අහස දිහා බැලුවම අපිටත් බලන් ඉන්න ආස හිතෙනවා. හරිම නිස්කලංකයි. පේනවනේ ඉතින් කොහෙ ගියත් සුදුමැණික ආච්චම්මගේ අතටම වෙලා තමයි ඉන්නේ. ඒ අතරතුර අපි පහන් හඳුන්කුරු පත්තු කරලා පිටත් උනේ රුවන්වැලි සෑය වඳින්න. මම කලින් කිව්වා වගේ හැමදේම අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද දුවව මාරුවෙන් මාරුවට තමයි අපි ළඟ තියාගත්තේ. ඉතින් එයා වණ්ඩවන්න බැරි නිසා හැම වෙලෙම ඉතින් වීඩියෝ කරේ නැහැ මම. ඉතින් රුවන්වැලි සෑයට යන අතරතුර සුදුමැණික චූටි මාමගේ ආච්චම්මගේ අතේ තමයි මාරුවේ මේ විදිහට ගියේ. එයා ඉතින් ආච්චම්මටයි චූටි මාමටයි පුංචිලටයි තමයි ගොඩක්ම ආදරේ. ඒ අතරේ සුදුමැණිකව වඩා ගන්න දෙන්නයි කියලා පුංචි මාත් එක්ක තරහ වෙලා. පේනව නේද තරහ වෙලා යන හැටි? මම ඉතින් මේ දෙන්නවත් පොඩි වීඩියෝ ක්ලිප් එකකට ගත්තා. මේ තමයි සුදුව ගත්ත මං ආසම තවත් පින්තූරයක්. ඉතින් රුවන්වැලි සෑයට අටපිරිකර පූජා කරලා හිතේ සැනසීමෙන් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔයාලා හැමෝටම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.